පමණයි. නමුත් ඔබ ධෛර්ය සම්පන්න පිරිසක් අර මූණේ තිබෙන හිනාව ඒ වගේම තියාගන්න. ඔබ මෙතනින් අද බැහැලා ගියත් ඔබට හිමි වෙන්නේ සැබෑ පෞරුෂයක් තිබි ශ්‍රී ලාංකීය පුත්‍රයෙකුගේ වටිනාකම. ඔබට හිමි වෙන්නේ ජාතික රූපවාහිනියෙන් ලැබුණු අභිෂේකය. ආදරණීය දෙමව්පියන්ගේ හදවතේ ගැස්ම වැඩි. මේ ඉන්න රූමතියන්ගේ හදවතේ ගැස්ම වැඩි. මූණේ තිබුණු අර ප්‍රභාස්වර ගතිය යම් ප්‍රමාණයකට හෝ වෙනස් වෙන බවක් ලැබේ. කෙසෙව්වත් තියුණු තරගයක් ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් පැමිණි මගක් ඔබ වඩා ශක්තිමත් කරන්න ජාතික රූපවාහිනිය දරු උත්සාහයක්. ඔබ රූමතියක්සේ අග තැන්පත් රූමතියක්සේ කිරුලක් හිසදරා මේ රටේ ජාතියේ අභිමානයට පත් කරන්න සූදානම් වෙන නිමේෂයක්. කවුද ඔබ අතරින් ජයග්‍රහණය කරගන්නේ? මෙන්න සිරිලක පිරි අවුරුදු සිරි රූ කිරුල කුමරාසා කුමරිය 2026 නිසුමි සමග මෙවර ජයග්‍රහණය හිමි කරගන්නේ අංක 1 2 3 4 5 6 7 ඔබ අතරින් ජයග්‍රහණය කරගන්නේ අංක 6 ලකීෂා පෙරේරා. ජයග්‍රාහී වේදිකාව දැන් ඇයට උර පළඳනවා මෙන්න පසුගිය වසරේ ජයග්‍රහණය හිමි කරගත්ත රූමතිය සමාධි විසින් මෙවර කිරුළ හිමි කරගත් රූමතිය වෙනුවෙන් රුපියල් මිලියනයක් වටිනා කිරුළ හිස පළඳන මොහොත. ලකීෂා පෙරේරා මාළඹේ ප්‍රදේශයේ සිටයි මේ තරගයට එකතුනේ. උදම් වෙන්නු මේ තරගයට තමන්ගේ දායකත්වය ලබා දෙමින් විජයග්‍රාහී ගමනක් දක්වා පැමිණීමේ වුවමනාවෙන් තමන් මුල සිට හැදෑරූ සියල්ල මෙවරදිව හදාරමින් මෙවැනි වේදිකාවක් තුළ අනුගමනය කළ යුතු සියලු තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව සඳහා අනුගත වෙමින් අද දවසේ ජාතික කිරුළක් හිස දරන්න ඇයට පුළුවන්කමක් ලැබෙනවා. වටිනා ත්‍යාගී භෝග රාශියක් ඇයට ලබා දෙන්න ජාතික රූපවාහිනිය සමග සිරිලක පිරි අවුරුදු සිරි රූ කිරුළ සමගත් අල්බඳගත් අනුග්‍රහක බවතුන් තීරණය කරනවා. ඒ අනුව ඒ වටිනා ත්‍යාග රාශියක් දැන් ඇය සතු. මට මතකයි ලකීෂා පළවෙනි ආපු දවස. ඒ ආවට පස්සේ මම ලකීෂාගෙන් ප්‍රශ්නයක් අහුවා. ඒ තමයි මොකක්ද අනාගත බලාපොරොත්තුව? ආයත කරන්න ජාතික රූපවාහිනියට පුළුවන්කමක් ලැබෙනවා. ඔබට අවශ්‍ය වන කලා ක්ෂේත්‍රයේ හෝ වේවා ඔබ ගමන් කරන්න බලාපොරොත්තු වන අනාගත ක්ෂේත්‍රයට වඩාත් පැහැබරව යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය දැන් ඔබ ඇතුළු මේ සියලු දෙනාට ලබා දී අවසන්. අනිත් සියලු දෙනාත් මේ තරගය සඳහා එදා සිට මේ දක්වාම කැපවීමෙන් තරග කළා. ඔබ මේ තරගයේ ප්‍රථම දෙවන තෙවන ස්ථාන ලබා ගත්තේ නැතත් ඔබ මේ තරගය පුරා දැකූ විශිෂ්ටත්වය ඔබේ ජීවිතය ඇතුළේ ඉතුරු වෙලා තිබෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා මෙතෙක් ගමන් මාර්ග වෙනුවෙන්. ඒ වගේම ඔබ ඔබේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ඔබ ළඟ ඇතයි කියලා අප විශ්වාස කරනවා. ඒ නිසා ජාතික රූපවාහිනිය කෙරේ විශ්වාසය තබා පැමිණි ඔබට සුබ අනාගතයක් වේවායි කියලා අප ප්‍රාර්ථනා කරනවා. මේ වේදිකාවේ රැඳී ඉන්නේ අද දවසේ කිරුළු පළක් ප්‍රථම දෙවන තෙවන ස්ථාන හිමි කරගත් රූමතියන් වගේම කඩවසම්ම තරුණයා මේ සියලු දෙනාට ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපි සුබ ප්‍රාර්ථනා කරනවා. මා යලි සඳහන් කරන්නට අවශ්‍යයි මේ අයගේ හිතේ මේ දරාගෙන ඉන්න කිරුළ ජාතික කිරුළක්, ජාතික වටිනාකමක් සහිත කිරුළක් අපේ රටේ සැබෑ අගයක් ඔබ වෙනුවෙන් ඇති බව මේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය විසින් ලබා දුන්නු මොහොතක්. මේ විනිශ්චය කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නු සියලුම දෙනාට ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපි අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අනුග්‍රහක ලබා දුන්නු සියලු අනුග්‍රහක බවතුනි ඔබ හැම දිනකටම ජාතික රූපවාහිනිය වෙනුවෙන් මේ වෙලාවේ අපි ස්තුතිය පුද කරනවා. මේ කොතනද හිටියත් එකම රටක එකම ජයක දරුවෝ අපි බව මේ වෙලාවේදී මේ එකම ජයග්‍රාහී පිරිසක් මේ සියලු දෙනා සංකේතවත් කරනවා. ඔබ හැම දිනකටම ජයෙන් ජය වේවා. ඔබ හැම දිනකටම අපි සුබ පතනවා. යලිවතාවක් ඔබට ඔබේ අනාගත කටයුතු සියල්ල සාර්ථක කරගන්න මේ වේදිකාව වන්නරයක් වේවා, ශක්තියක් වේවා ප්‍රාර්ථනා කරමින් 2026 සිරිලක පිරි අවුරුදු සිරි රූ කිරුළ කුමරාසා කුමරිය 2026 සමාප්ත කරන්නයි අපේ
සමට ජයෙන් ජය. ලස්සන හිමිකාරී මල්දම් සුවඳට රබන් සුරල් හඬ මට ඇසෙනා අවුරුදු කුමරී අවුරුදු කුමරා සමගින් රූ ඡායා මවනා කිරුණක